ඔයත් ළඟ සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න දින්නේ නැත්නම් ඔල්රෙඩි බයික් එකක් ගත්තද? එහෙනම් අද ප්‍රධාන කරුණු තුන ඔයා වෙනුවෙන්. දැන් ඔයා බයික් එකක් ගත්තනේ. අපි බයික් එකක් තෝරගන්න විදිය ගැන අපි කලින් කතා කරලා තිනවා. අපි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් අද කතා කරන්නේ බයික් එක දැන් ගත්තට පස්සේ කරන්න ඕන දේවල්. බයික් එක ගත්තා නම් පළවෙනිම දේවල් කරන්න ඕනේ වා සර්විස් කරන්න ඕනේ. සර්විස් කරනවා කියලා කියන්නේ හරි ඔරිජිනල් ඔයිල් එක දාලා ෆිල්ටර්ස් දාලා කරන්න ඕන සර්විස් ටික කරන්න ඕනේ. ඇයි මම මේක කියන්නේ? කලින් එක්කෙනා කියන්න පුළුවන් මම මේක සර්විස් එක කරේ ගිය සතියේ මේක තව කාලයක් නැහැ. තව කියන්න පුළුවන් මේක සර්විස් කළා වැඩි දවසක් නැහැ. හරි මොකක් හරි. එයා හරි ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ සර්විස් එක ඔයා අනිවාර්යෙන් පළවෙනි ගත්ත ගමන් ඔයාගේ සර්විස් එක කරන්න. මොකද ඔයා දන්නවා එතකොට මම මේ බයික් එකට සර්විස් එක කරා කියලා. මම මේකට හරි ෆිල්ටර් එක දැම්මා කියලා. අන්න ඒක බොහොම වැදගත්. අනිත් එක තමයි බයික් එක ගත්ත ගමන් කිලෝමීටර් කොච්චර ගාණක් ගියත් අර පිස්සෙක් වගේ හයියෙන් යන්න try කරන්න එපා. කිලෝමීටර් 150ක් 250ක් යනකම්. මොකද අපි දන්නේ නැහැ කලින් බයික් එක එයා මොනවා කිව්වොත් කොහොම පාවිච්චි කරලා තියෙනවද කියලා. එයා ඒක ඩැමේජ් විදියට පැටලලා තියෙනවද? එයා ඒක කොහොමද පාවිච්චි කරේ කියලා අත්‍තරම අපි දන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක ෆීල් වෙනකම් ඔයා හයියෙන් යන්න එපා. බයික් එක කාලයක් යනකම් බොහොම හිමින් පදින්න. අනිත් එක තමයි long trips දාගන්න එපා. මේක තමයි බොහොම වැදගත් එකක්. දැන් හිතන්න බයික් එකක් ගත්තා ඔයා excited. යනවා long trip එකක් දාගෙන යාළුවොත් එක්ක. ඒක කරන්න එපා. අඩුම ගානේ කිලෝමීටර් 50 trips තුනක්වත් ඔයා කම්ප්ලීට් කරලා තියන long trip එකකට යද්දි. මම ඔය කිව්ව තුනම හරියට ගියා නම් ඔයාට බයික් එක ගැන හොඳ understanding එකක් එනවා පොඩි කාලයක් තුල. ඉතින් අනිවාර්යෙන්ම මේ තුන මතක තියාගන්න. මොකද අපි කාටවත් පාරේ ඉන්න ඕනේ නැහනේ. එහෙනම් ඔයගොල්ලෝ අපි දැන් already subscribe කරලා නම් මේක share කරන්න යාළුවොත් එක්ක. යාළුවන්ට කියන්න අපිව subscribe කරන්න. ඔයගොල්ලෝ මට මිස් වෙන මොනවා හරි comment එකක් තියෙනවා නම් පල්ලා comment section එකේ දාගෙන යන්න. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද නවතින්නම්. Ride safe.